ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප සියලු දෙනාටම අපගේ ජීවිතයට උතුම් යහපත කැඳවන උතුම් වූ ශ්‍රී සද්ධර්මය දායාද වුණේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේගේ අප්‍රතිහත කැපවීම නිසයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට බොහෝ කාලයක් සෙවණැල්ලසේ ළඟ සිටිමින් උපස්ථාන කොට වදාළේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වුණෙත් ආනන්ද මහරහතන් වහන්සේ. මහා සතිමත්, මහා ගතිමත්, මහා දිතිමත් භික්ෂූන් වහන්සේ ලෙස මේ බුදු සසුනේ අග්‍රස්ථාන ලැබුවේ පරම පූජනීය ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේ කෙරෙහි අප තුල තිබෙන ණය අපට ගෙවා අවසන් කළ නොහැකි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හි ඒ ධර්මය දරා සිටි ආනන්දයන් වහන්සේ මුළු මහත් තුන් ලොවටම ඇසක් බඳු වුණා කියලා තේර ගාථාවන්හි සඳහන් වෙනවා. ඒ උතුම් පරම පූජනීය වූ ආනන්ද මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා මනුලෝ මිනිසුන්ටත් දෙව්ලෝ දෙවියන්ටත් බඹලෝ බඹුන්ටත් මහත් ශ්‍රද්ධා භක්ති උපදවාගෙන වන්දනා කරමින් කෘතගුණ දැක්වීම සඳහා බොහෝ පින්ඵල රැස් කිරීම සඳහා අපගේ පරම පූජනීය වූ ධර්මාචාර්යයන් වහන්සේ වන පින්වත් ලොකු සාමින් වහන්සේගේ පුණ්‍ය සංකල්පයකට අනුව ධර්මාචාර්ය වූ ගුරු දෙවිඳුන්ගේ අනුශාසනා හා මඟ පෙන්වීම ඇතිව ශ්‍රී ආනන්ද මහා සෑරජාණන් වහන්සේ මේ වන විට ගල්නෑව පින්බිමේ ඊ타ත්ම සුවසේ ඉදිවෙමින් පවතිනවා. ඒ උතුම් සෑරජාණන් වහන්සේගේ සෑ ගැබෙහි තැන්පත් වන ඒ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කරනු පිණිස ස්වර්ණමය කරඬුවක්, මනරම් රන් කරඬුවක් තැනවීමේ කටයුතු තව ස්වල්ප කාලයකින් ආරම්භ කිරීමට නියමිතයි. ඒ උතුම් රන් කරඬුව උදෙසා ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට මේ වන විට තනවා ඇති රන් කරඬුවේ ස්වර්ණමය ඡත්‍රය උදෙසා රත්රන් පූජා කිරීමේ දුර්ලභ අවස්ථාව දැන් ඔබට හිමිව තිබෙනවා. මේ පිළිබඳව බොහෝ දිනෙක විමසා සිටියා. ඉතින් ඒ නිසා අප කල්පනා කළා ඒ පිළිබඳව ඔබට මේ ආකාරයෙන් දැනුම් දෙන්න. ඒ සඳහා රත්රන් පූජා කිරීමට කැමති පින්වත් ඔබට දැන් කඩුවෙල හේවාගම ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයට පැමිණ ඒ සඳහා අවකාශ සලසා ගන්නට පුළුවන්. පින්වත් ස්වාමින් වහන්සේ නමක අභියස ඒ උතුම් පූජාව සිදු කර ගනිමින් තමන්ගේ නම ලිපිනය ආදී විස්තර එහි සටහන් කරමින් ඔබට ඔබගේ එම පරිත්‍යාගය ඊ타ත්ම මැනවින් සිදු කිරීමට අවකාශ මේ වන විට සලසා තිබෙනවා. ඒ නිසා ඉදිරි දිනවලදී ඔබට ඒ සඳහා අවකාශ සලසාගත හැකි. පිටනතුනේ ඒ උතුම් වූ පරම පූජනීය වූ ආනන්ද මහරහතන් වහන්සේගේ උතුම් ශ්‍රී නාමය උදෙසා ඉදිවන ඒ උතුම් රන්වන් කරඬුව වහන්සේ ඝන රණින් නිමවන කරඬුව වහන්සේ සඳහාත් භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ රන් කරඬුවේහි ස්වර්ණමය ඡත්‍රය උදෙසාත් රත්රන් පූජා කර ගනිමින් ඒ රැස් කර ගන්නා පින සීල දෙනාටම ඊතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිසම හේතු වාසනා වේවා. සීල දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.